ලෝකයේ අලුත් වෙද්දී අලුත් තාක්ෂණයත් එක්ක අපි ඉදිරියට යන්න ඕනේ. එහෙමනම් ඒ සම්බන්ධයෙන් දැනුමෙන් සන්නද්ධ පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ හරහා ඔබට පුළුවන්කමක් තියෙනවා නම් තවදුරටත් ඉංජිනේරු උපාධියකින් සමන්විතව ඔබේ ජීවිතය ජයග්‍රහණය කරන්න. ඒ සඳහා හරි පාර පෙන්වන්නටයි මේ සූදානම් වෙලා ඉන්නේ. හීන තියෙනවා හැමෝටම බලාපොරොත්තු තියෙනවා. ඒ හීන බලාපොරොත්තු ඒ අරමුණු ජය ගන්න පුළුවන් තැනක් පිළිබඳවයි මේ කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ පිළිබඳව හරි දැනුවත් කිරීමක් වෙනුවෙන් අපිත් එක්ක මේ කතා බහට සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු අංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය නිකොලොයි ගුරුසිංහ මහත්මයා. අයබෝන් ඔබතුමාට. එහෙමනම් අපි මේ සූදානම් වෙන්නේ මේ ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් හරි විදිහට ඔබව දැනුවත් කරන්න. මොන වගේ පාඨමාලාද තියෙන්නේ? මොන වගේ උපාධිද ඔබට ලබා ගන්න පුළුවන්කමක් තියෙන්නේ? අවසානයේ ඔබේ ඉලක්කය වන්නේ කොතනද? මේ හැම දෙයක් ගැන අපි කතා බහ කරන්න සූදානම්. ඉතින් ආචාර්යතුමනි මේ මොකක්ද ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලය කියලා කියන්නේ? වගේම මොන ක්ෂේත්‍රවලද මොන පාඨමාලාවලද උපාධි පිරිනැමීම මෙහිදී සිද්ධ වෙන්නේ? ඔව් 2015 දී පටන් ගත්ත ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලය මේ වෙනකොට ළමයි 3000කට වැඩි ගාණක් අධ්‍යාපනය ලබන පීඨ 6කින් සමන්විත පහසුකම් ගොඩක් තියෙන තාක්ෂණයට රටට සෑහෙන වගකීමක් ඉෂ්ට කරන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. මේ වෙනකොට අපි ඉංජිනේරු පීඨයක් විදිහට පටන් ගත්ත විශ්වවිද්‍යාලය දැන් ඉංජිනේරු පීඨයක්, තාක්ෂණ පීඨයක්, තොරතුරු තාක්ෂණයේ IT ෆැකල්ටි එකක්, ඊළඟට සයන්ස් ෆැකල්ටි එකක්, පෝස්ට් ග්‍රැජුවේට් ස්ටඩීස් පශ්චාත් උපාධි පීඨයකින් සමන්විත අංශ ගණනාවකින් සේවා සම්පාදනය නිසානයක් බවට පත් වෙලා තිනවා. ඉතින් එහි ඔබ කැමති නම් අධ්‍යාපනය හදාරන්න තමන්ගේ ජීවිතයේ මේ හීන බලාපොරොත්තු ජයග්‍රහණය කරන්න මේ පිරිසගේ මේ පිටුපහල ලබා ගන්න කැමති නම් ඔන්න පුළුවන්කමක් තියෙනවා හරි විදිහට මේ සඳහා සම්බන්ධ වෙන්න. දැන් අලුත් වෙන ලෝකයේත් එක්ක දරුවෙක් ඉංජිනේරු උපාධියක් හැදෑරීම ඇයි වැදගත් වෙන්න වගේ මම දන්න විදිහට බහුතරයක් දෙන SLTC තෝරගෙන තියෙනවා. මොකක්ද මේකට හේතුව? ඔව් ඉංජිනේරු උපාධියක් කියන්නේ ඉංජිනේරුවා කියන්නේ ට්‍රේනින් එකක් ඉංජිනේරින් ඩිග්‍රී එකක් කියන්නේ. එතකොට ඒක අපි කරන්නේ මොන ඉංජිනේරින්ද කියන එකට වඩා අර ඉංජිනේරින් ට්‍රේනින් කියන එක තමයි වැදගත්. එතකොට මේක අර සිලබස් එකක් උගන්වලා ඉවර කරන එකක් නෙමෙයි මේක එක්තරා විදිහක ට්‍රේනින් එකක්. ඉංජිනේරුවෙක් විදිහට හිතන එක, ඉංජිනේරුවෙක් විදිහට දකින එක, ප්‍රශ්න කතා කරන එක ඒ විදිහට. එතකොට ඒක අපි ප්‍රධාන දෙයක් කරගෙන අපේ ප්‍රධාන අරමුණු තුනක් තියෙනවා SLTC එක ඇතුලේ. අපි ඒක කියනවා T-shaped graduate entrepreneurial research based. T-shaped කියන්නේ අපේ ප්‍රාමාණික දැනුම තියෙන්න ඕනේ ඉංජිනේරු විද්‍යාව ඇතුලේ සහ විශේෂ දැනුමක් තියෙන්න ඕනේ යාගේ ස්පෙෂලායිසේෂන් එකේ. සිවිල් ඉංජිනේරින්, ස්ට්‍රක්චරල් ඉංජිනේරින් ඒක හොඳට දැනගන්න ඕනේ අර බ්‍රෝඩ් දැනුමත් එක්ක. ඊළඟට entrepreneurial ලංකාවේ අපි තෝරගත්ත මේක විශ්වවිද්‍යාලේ පටන් ගද්දිම තෝරගත්ත දෙයක් තමයි මේක ලංකාවේ නව උත්පාදන වලට ව්‍යවසායකත්වයට ළමයින්ගේ ඔළුව හදන්න ඕනේ විශ්වවිද්‍යාලය ඇතුළත. මේක අපිට කරන්න පුළුවන්. වෙන අයලට අපේ දැනුම පිටරටට ගිහින් දෙන්න විතරක් නෙමෙයි ඉංජිනේරුවා කියන්නේ. අපේ රට වෙනස් කරන්න පුළුවන් ඉංජිනේරුවෙක්ට. ඉතින් ඒක අපි ප්‍රධාන අරමුණක්. ඊළඟට රිසර්ච් බේස් මේක අර පර්යේෂණ මත පදනම් වූ විදිහට දේවල් දකින්න ලෝකේ දකින්න වෙනස් විදිහට ලෝකේ දකින්න එක අපේ ප්‍රධාන අරමුණක්. ඉතින් ওই තුන තමයි අපි කියන්නේ එන්න SLTC එක්ක ඉංජිනේරු පීඨයත් එක්ක එකතු වෙන්න කියලා ළමයන්ට අපි කියන ප්‍රධාන තුන ඔන්න ওই තුන තමයි. ඉතින් උපාධියක් අරගෙන ඉවරලා අපිට රැකියාවක් දියව කියන තැන ඉන්නේ නැතුව තවත් පිරිසකට රැකියාවක් ලබා දිය හැකි රැකියාව උත්පාදනය කරන ව්‍යවසායකයෙක් බවට පත් වෙන බලාපොරොත්තු වෙනවා නම් ඔන්න පුළුවන්කමක් තියෙනවා SLTC එකත් එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ ගමන යන්න. තමන් එක්ක තව පිරිසක් එකතු කරගන්න. ඒ හරහා රටට ලෝකයට ණය නැති පුද්ගලයෙක් විදිහට ව්‍යවසායකයෙක් විදිහට තමන් විසින් තමන් ගොඩනගා ගත්තා වූ පුද්ගලයෙක් විදිහට අභිමාණයෙන් නැගී සිටීමේ හැකියාව ඒ හයිය ඒ පන්නරය ලබා දෙන්නට SLTC එක සූදානම් වෙලා ඉන්නවා ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලය. ඒ නිසාමයි මේ දැනුවත් කිරීම කරන්නේ. ඔබටත් මේ පිරිසත් එක්ක සම්බන්ධ වෙලා ජීවිතය ජයග්‍රහණය කිරීමේ මාවතට අවතීර්ණ වෙන්න පුළුවන් කියන කාරණාව. මොන වගේ අවම සුදුසුකමක්ද තියෙන්න ඕන ශිෂ්‍යයෙක්ට හෝ ශිෂ්‍යාවකට මේ විශේෂ ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් හැදෑරීමක් ආරම්භ කරනවා නම්? ඔව් අපේ විශ්වවිද්‍යාලයට අමාත්‍යාංශයේ අනුමැතියලත් සියලුම උපාධි පාඨමාලාවලට ඇතුල් වීමට ඉංජිනේරු අංශයෙන් අපොසු උසස් පෙළ ගණිතාංශයෙන් S සාමාර්ථ 3ක් තියෙන්න ඕනේ. නැත්නම් ඊට සමාන EdExcel හරි London A levels වලින් හරි ඊට සමාන maths stream එකේ results තියෙන්න ඕනේ.
ඉතින් දැන් සාමාන්‍යයෙන් මේ වගේ විශේෂ ක්ෂේත්‍රයක් හදාරන කෙනෙක් බලාපොරොත්තු වෙනවා මොන වගේ ගෝලීය අවස්ථාද තියෙන්නේ මොන වගේ බාහිර ක්‍රියාකාරකම් හරහාද Tamanට පුළුවන්කමක් තියෙන Tamanගේ දක්ෂතා එළි දක්වන්න කියලා. එතකොට SLTC ඉංජිනේරු උපාධියක් හදාරන සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට අමතරව මොන වගේ ගෝලීය අවස්ථාවන්ද බාහිර ක්‍රියාකාරකම්ද තියෙන්නේ සහ ඒ වෙනුවෙන් මේ පිරිස සූදානම් කරන්න ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලය මොන වගේ පරිශ්‍රමයක්ද දරන්නේ? ඔව් ගෝලීය අවස්ථා ගැන කිව්වොත් අපේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ගැන කතා කරන්න ඕනේ. එතකොට අපි පටන් ගත්තේ ඉලෙක්ට්‍රොනික්ස් ඇන්ඩ් ටෙලිකමියුනිකේෂන් ඉන්ජිනියරිං, ඉලෙක්ට්‍රොනික්ස් ඇන්ඩ් පවර් සිස්ටම්ස් ඉන්ජිනියරිං, ඉලෙක්ට්‍රොනික්ස් ඇන්ඩ් ඉන්ජිනියරිං මැනේජ්මන්ට්. ඊළඟට අපේ තියෙනවා ඉන්ෆර්මේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් ඉන්ජිනියරිං, සිවිල් ඉන්ජිනියරිං. ওই ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් පහෙන් අපි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ විශ්වවිද්‍යාලයේ බලාපොරොත්තු තියෙන ළමයාව අවුරුදු 4 ඇතුළත ලෝකයට කනෙක්ට් කරන්න. ඒතකොට අපේ පිටරට දැන් අපේ ෆැකල්ටි එක ඇතුලේ කරන රිසර්ච් වලට ළමයින්ව සම්බන්ධ කරගන්නවා. පිටරට ඉන්න යුනිවර්සිටි වල ලෙක්චරර්ස්ලාත් එක්ක තියෙන සම්බන්ධතාවය, ඒ ලෙක්චරර්ස්ලාගේ විසිටිං ලෙක්චර්ස්, ඒකලගේ සෙෂන්ස් අපි පුළුවන් තරම් සම්බන්ධතාවය කිට්ටු කරනවා ළමයින්ට. එතකොට විශ්වවිද්‍යාලය ඇතුළත මිද්දේ ඒකලන්ට හිතනවා ලෝකේ කරන දේවල් මට කරන්න පුළුවන්. මං මේක මේ පිටිපස්සේ ඉන්න සිලබස් එකක් ඉගෙන ගන්න ළමෙක් නෙමෙයි. ලෝකෙත් එක්ක මට යන්න පුළුවන්. ඒතකොට ඒ අවස්ථාව අපි පුළුවන් තරම් ඇති කරලා දෙනවා අධ්‍යාපනික මට්ටමක් ඇතුලේ. ඊළඟට එක්ස්ට්‍රා කරිකියුලර් දේවල් ක්ලබ් සොසයිටිස් අක්කර 37ක ඉඩමක අපි ඉන්නේ ළමයින්ට. එතකොට ඒවා වෙනම ඇක්ටිව් එන්වයරන්මන්ට් එකක් තියෙන. එතකොට තමන්ගේ soft skills දියුණු කරගන්න මේක හොඳම තැන SLTC කියන choice එක ඩිග්‍රී එක කරන්න. ඉතින් ලංකාව කියලා කියන්නේ දූපතක් වුණාට ලංකාවින් අපිට ලෝකෙත් එක්ක තරඟ කරන්න පුළුවන්, හරි හරියට වැඩ කරන්න පුළුවන්, දස්කම් පෙන්වන්න පුළුවන්කමක් තියෙනවා. මේ සම්බන්ධතාවයන් තියෙනවා කියන එක ඔන්න SLTC කරා ඔබට පෙන්වලා දීලා තියෙනවා. ඔබට පුළුවන්කමක් තියෙනවා ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධ වෙලා මේ ක්‍රියාකාරකම් එක්ක මේ පාඨමාලාවන් එක්ක සම්බන්ධ වෙන 0117 999 03 999 03 අංකයට කතා කරලා තවදුරටත් ගැටලුවක් තියෙනවා නම් ඒ හැම දෙයක්ම නිරාකරණය කරගෙන නොදන්න දෙයක් තියෙනවා නම් දැනගන්න. මේ සම්බන්ධයෙන් මොන වගේ පාඨමාලාද තියෙන්නේ, ආරම්භක දවස් කවද්ද, මේ හැම දෙයක්ම ඔබට දැනගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙමත් නැත්නම් www.sltc.ac.lk කියන වෙබ් අඩවියට ප්‍රවිෂ්ඨ වෙලත් ඔබට පුළුවන්කමක් තියෙනවා නිරන්තරයෙන් යාවත් කාලීන වෙන්නා වූ දැනුමත් එක්ක සන්නද්ධ වෙන්න. ඒ වගේම ඔතුමාගෙන් දැනගන්න කැමතියි දැන් සිසුවෙක් SLTC එකත් එක්ක සම්බන්ධ වෙනවා නම් කොහොමද ඔහු හෝ ඇය අයදුම් කරන්නේ? ඒ වගේ මොන වගේ වරප්‍රසාදද ඒ අයදුම් කිරීම හරහා හිමි වෙන්නේ? ඔව් පළවෙනිට ළමයෙක් ඇප්ලයි කරාම අපි තියෙනවා ස්ටුඩන්ට් කවුන්සලින් සර්විස් එකක් කියලා. එතකොට සමහර විට ළමයෙක් අපිට කතා කරද්දී එයා හරියටම දන්නේ මට කරන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එක මොකක්ද කියලා. ඉංජිනේරු තාක්ෂණය කිව්වම නැත්තම් හරි තෝරා ගැනීමට අපි ඒකලන්ට මම කියන්න කැමති නෑ මාකටිං කියලා. අපි ඔෆර් කරන්නේ මොකක්ද කියන එක පැහැදිලිව කියලා දෙනවා. ඒතකොට එයාට බලන්න පුළුවන් මේක මෙතන තියෙනවා, මං කැමති මේකට, මට මේක ගැලපෙනවද කියන හරි තීරණය ගන්න, ඉන්ෆෝම්ඩ් ඩිසිෂන් එක ගන්න. ඒකට අපේ කවුන්සලර්ස්ලා ඉන්නවා. එතකොට ওই ටෙලිෆෝන් නම්බර් එකට හරි වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වුණාම ඒ කවුන්සලර්ස්ලා ඒ රෙජිස්ටර් වෙන ළමයාත් එක්ක කතා කරලා ඒ process එක ලේසි කරනවා. නැත්තම් අපිට ඕනේ කොහොම හරි ළමෙක් ආපුවම අපි ස්කෝලර්ෂිප් එකක් දෙනවා කියලා රෙජිස්ටර් කරගන්න නෙමෙයි. ඊට අමතරව අපේ බැංකු ණය පහසුකම් තියෙනවා, මාසික වාරික විදිහට ගෙවන ක්‍රම තියෙනවා. ඒ වගේ පහසු ගෙවීම් ක්‍රම ගොඩකුත් තියෙනවා ළමයින්ට. මොකද සල්ලි කියන එක ප්‍රශ්නයක් වෙන්න හොඳ නෑ රටේ අනාගතය වෙනස් කරන උපාධියක් ගන්න තැනදී. ඉතින් ඒකට SLTC එක අපිට කරන්න පුළුවන් උපරිම දේ කරලා තියෙනවා SLTC එක ඇතුලේ. ඉතින් හරි විදිහට ජීවිතේ ජය ගන්න නම් ඔබට පුළුවන්කමක් තියෙනවා ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධ වෙන්න. හරි තොරතුරු තියෙනවා නම් ඔබට පුළුවන්කමක් තියෙනවා මේ තොරතුරු වල මූලිකත්වය අරගෙන Taman ජීවිතේ මොන තැනටද යන්නේ, අනාගතේ මොන අරමුණක්ද සාක්ෂාත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ, මොන වගේ මඟ පෙන්වීමක්ද, මොන වගේ ශක්තියක්ද මේ ආයතනයෙන් මට ලැබෙන්නේ. එහෙමනම් මම මේකත් එක්ක සම්බන්ධ වෙනවද? මේ හැම දෙයක්ම ඔබට හරි තීරණයක් ගන්න පුළුවන් වටපිටාව නිර්මාණය කරලා දෙන්න ඔන්න මේ පිරිස සූදානම් වෙලා තිනවා. ඒ උපදේශනය ලබා දෙන්නත් මේ පිරිස සූදානම් වෙලා ඉන්න. ඔබට පුළුවන්කමක් තියෙනවා 0117 අංකයට කතා බහ කරන්න. එහෙමත් නැත්නම් www.sltc.ac.lk කියන වෙබ්සයිට් එකට ප්‍රවිෂ්ඨ වෙලා තවදුරටත් යාවත් කරගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවා. SLTC ඉංජිනේරු පීඨයේ අනාගත ඉලක්කයන් මොනවද, අභිලාෂයන් මොනවද, මේ හැම දෙයක්ම ඔබට පුළුවන් වෙබ්සයිට් එකත් එක්ක සම්බන්ධ වෙලා දැනගන්න. මෙතුමා හරි විදිහට පැහැදිලි කිරීමක් කරා කොතනටද අනාගතයේ ඔබව අරගෙන යන්නේ. රටේ විතරක් නෙමෙයි ලෝකයේත් එක්ක ගනුදෙනු කරන පුද්ගලයෙක් බවට පත් කරන්න මේ අය සූදානම් වෙලා ඉන්නවා. බොහොම ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක කතා බහ සඳහා සම්බන්ධ වුණාට. හිතවත් ඔබට අපි ආරාධනා කරනවා රැඳෙන්නට කියලා තවත් හොඳම දේ වෙනුවෙන් ටීවී දෙරණත් එක්කම.